Hello everyone, welcome back to my YouTube channel. මේ වීඩියෝ එකේදී මම එක්ස්ප්ලেইন කරන්න යන්නේ කොහොමද මම මගේම ගිලා ලාවලින් සර්වර් හොස්ට් එකක් කරේ. එතකොට මේ වීඩියෝ එක බ්‍රේක් ඩවුන් කරන්න කලින් මම කියන්නම් මම මේ වීඩියෝ එක කරේ දවස් 3කට. එතකොට මම මේ දවස් 3 වෙන් කරගත්තා මොනවද එදිනෙක දවසේ වෙන්න ඕනේ කියලා. එතකොට මේ වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මම මුළු සර්වර් එකක්ම self host කරේ කියලා. එතකොට මේ වීඩියෝ එක තුලදී මම මෙන්න මේ දේවල් ටික මේකේ එක්ස්ප්ලেইন කරනවා. පළවෙනි දේ තමයි මොකද්ද ලාවලින් කියන්නේ කියලා. ඇයි අපි දන්නේ කවුරුත් මොකද්ද ලාවලින් කියන්නේ? ඒකට ඇයි මේක තියෙන්නේ කියලා. ඊළඟ සෙකන්ඩ් එක තමයි මොකද්ද මේක මගේ පර්පස් එක ලාවලින් සර්වර් එකක් යූස් කරන්න. තුන්වෙනි ක්වෙස්චන් එක තමයි ඇයි මේක මම self host කරන්නේ? ඕන තරම් solutions තියෙද්දි. එතකොට මේ දේවල් ටික තමයි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. එයා stay tuned වැඩි කතාවක් නැතුව යමු අද අපේ වීඩියෝ එකට. ඕකේ ඩිස්ක්ලේමර් මේ වීඩියෝ එක පටන් ගන්න කලින් දේවල් ගොඩක් තියෙනවා කියන පළවෙනි දේ තමයි මේ වීඩියෝ එක කරන්න මට ගොඩක් වෙලා ගියා. කෙටියෙන් ගියොත් මේ ඔක්කොම හොස්ටින් පාර්ට් එක ඉවර කරන්න මට පැය 9කට ආසන්න කාලයක් ගියා. මොකද මට Discord bot එකත් ඒ ගාම හොස්ට් කරන්න ඕනේ වුණේ හින්දා. ඉතින් ඒ වගේම ෆයිල් ෂෙයා කරලා තව මට YouTube authentication එක චෙක් කරන්නයි තව Spotify plugins ඔක්කොම කනෙක්ට් කරන්න ලොකු වෙලාවක් ගියා. ඉතින් වා මේ වීඩියෝ එක බලලා කන්සිඩර් කරනවා subscribe කරන්න. ඒක ලොකු උදව්වක් වෙයි මේ channel එකේ growth එකට. තවත් දෙයක් තමයි අද වීඩියෝ එක කරන දේවල් ගොඩක් beginner friendly නෑ. ඉතින් ඔයාලට ගොඩක් දේවල් තේරුන්නේ නැත්නම් ඒක ගැන හිතන්න එපා. ඒ වගේම try කරලා බලන්න මේ දේවල්. මොකද මේවා මාර interesting. මම හිතුවේ නෑ මෙච්චර fun වෙයි කියලා self host කරන්න මේ වගේ server එකක්. ඕකේ එතකොට මම day number 1 එක පටන් ගන්නෙ හොඳ research එකකින්. මොකද මට රිසර්ච් කරලා බලන්න ඕනේ මගේ viewers-ට accurate information දෙන්න මොකද්ද ලාවලින් කියන්නේ කියලා. එතකොට ඔයාලට වෙනදි මෙතන පොඩි time lapse එකක් තියෙනවා. මම මේ වෙලාව ඇතුළත කරේ day number 1 එකේදී information gather කරපු එක. එතකොට මම sources විදියට පාවිච්චි කරේ මෙතන ලාවලින්ක් ලගේ official documentation එකයි. තව මම ChatGPT වගේ engines වලින් යවුවා මොනවද මගේ explanation එකේ තියෙන වැරදි කියලා. එතකොට මට ඒවෙන් ඉගෙනගෙන ඔයාලට explain කරන්න. එතකොට ඔය දේවල් ටික තමයි AI වලින් වෙයි තව ලාවලින්ක් ඩොකියුමන්ටේෂන් වෙයි තව Discord එකනු පොඩ්ඩක් උදව් කරත්තා. එහෙනම් මේක තමයි එක්ස්ප්ලනේෂන් එක. ලාවලින්ක් කියන්නේ a standalone audio sending node. එතකොට මම gather කරපු knowledge එක අනුව මගේ experience එක අනුව කිව්වොත් ලාවලින්ක්ෙන් ගොඩක් වෙලාවට කරන්නේ වාගේ audio processing automate කරන එක. එතකොට audio processing automate කරනවා කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට හැකියාවක් තියෙනවා වා දෙන ඔඩියෝ ස්ට්‍රීම් එක වා දෙන ඔඩියෝ එක ෆෙච් කරලා ඊට පස්සේ ඒක ඩීකෝඩ් කරන්න එන්කෝඩ් කරන ඊට පස්සේ වාට රියල් ටයිම් ස්ට්‍රීමබල් ලින්ක් එකක් දෙන්න පුළුවන්. ලින්ක් එකක් කිව්වේ ස්ට්‍රීමබල් ස්ට්‍රීම් එකක්. දැන් මම කියන්නම් මොකද ඒක ඇත්තට යූස් වෙන්නේ කියලා. මේ ඇප්ලිකේෂන් එක යූස් වෙන්නේ මේන්ලි Discord bot ලව හදන්න. එතකොට ඔයාලට පොඩ්ඩක් හිස්ටරි ගැන කිව්වොත් එහම පහුගිය කාලේ වෙච්ච දේවල් මම මීට මාස 2කට කලින් මටම චැලෙන්ජ් කරා මට පුළුවන්ද මියසික් බොට් කෙනෙක් හදන්න කියලා Discord එකේ. එතකොට ඒක කම්ප්ලීට් කරද්දී මට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා ඔඩියෝ ස්ට්‍රීමින් ඒ වගේම ඔඩියෝ සෙන්ඩින් වගේ දේවල් ගැන. එතකොට ඒ අතර ඉගෙන ගද්දී මට තේරිච්ච දේ තමයි අපි ඔඩියෝ ස්ට්‍රීම් එකක් මේ වගේ ප්‍රොසෙස් එකක් බොට් කෙනෙක් හරහා ඔටෝමේට් කරනවා නම් එයාට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. එතකොට එයාව රියල් ටයිම් යූස් කරද්දී ගොඩක් ඇප්ලිකේෂන්ස් ඒ බොට්ව ගොඩක් ස්ලෝ වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඔන්න ඔය අවස්ථාවේ තමයි මම ඉගෙන ගත්තේ ලාවලින්ක් ගැන. හැබැයි එහෙම කියලා ලාවලින්ක් කවදාකවත් ලිමිට් වෙන්නේ නැහැ Discord එකට විතරක්. මොකද මේක රියල් ටයිම් ඔඩියෝ ස්ට්‍රීමින් සර්විස් එකක්. කිව්වේ සර්වර් එකක්. එතකොට ඒ අතරතුරදී අපිට පුළුවන් මේ ලාවලින්ක් සර්වර් එක ඕනෑම වෙබ් සොකට් එකක් විදිහට යූස් කරන්න ඕනෑම තව ප්‍රෝග්‍රෑම් එකක් ගේම් එකකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඕකේ day number 2 එකේ තමයි මම හරියටම පටන් ගන්නෙ VPS එකට log වෙලා ලාවලින්ක් සර්වර් එකක් setup කරන්න. එතකොට අපි setup කරන්න කලින් බලන්න ඕන key feature එකක් තියෙනවා. ඒ තමයි මේ server එක මගේ VPS එකට handle කරන්න පුළුවන්ද. එතකොට මගේ VPS එකේ තියෙන settings එක බලද්දී මේ ලාවලින්ක් servers වල තියෙන ලොකුම key feature එකක් තමයි ලාවලින්ක් servers ගොඩක් light weighted කියන එකේ වටිනාකම වෙන්නේ මොකද ඇප්ලිකේෂන් එකට රෙස්පොන්ස් රේට් එක වැඩි වෙන්න ඒකේ තියෙන memory allocations වගේම CPU usage එක වැඩි වෙන්න පුළුවන්. But in this case අපිට ඒක ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද මේක private server එකක් හින්දා. ඒ කියන්නේ මගේ IP එකවත් ඒ වගේම කිසි credential එකක් එළියට දෙන්නේ නැති හින්දා මේක use කරන ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා.
එතුට මේ විඩික පේනවාගේ ම මෙතනතිකන් ඇපලිකේෂන් YML එක වෙනස් කනක ඇපලිකේෂන් YML කියන්නේ ගොඩක් කලාවට අපේ සර්වක තියෙන ලෝකල් හොස්ට එක ස්ටබ්ලිෂ් කන ෆයිල් එක එතුර මේක තම අපේ කඩෙන්ශස් තියෙන නිකං පාස්වඩ් එක ඔතෙන්ටිකේෂන් වගේ හැම දෙම තියෙන මෙන්න මේ ෆෝල්ඩ එක ඇතුළේ එතොට අපි කරන්න මුලින්ම මේ ජාෆයිල් ටික ඔක්කොම මගේ වීපිසිකට දාගෙන ඊට පස්සේ මම මේ ඔක්කොමටික රන් කරනවා PM2 යස් කරලා එතකොට PM2 එකට ස්පෙසිෆයි කරන මොකද පාවිච්චි කරන ලැංග්වේජ් එකේ වගේ මොකක්ද රන් කරන්න ඕන ෆයිල් එක කියලා කියනවා ඊට පස්සේ අපි රන් කරන එක තමයි ඉස්සරහට කරන්න ඕනේ එතකොට ටයිම් ලේප් එක එච්චර වෙලාවගේ නෑවගේ දන්නට ඇත්තමික මෙතන පැය 4කට ආසන්න ප්‍රමාණයක් ගිහින් ඉවරයි. ඒ වෙද්දි තාමත් මගේ ඩිස්කෝඩ් බොට් වගේම ලාවා ලින්ක් එක අතර කනෙක්ෂන් එක එස්ටැබ්ලිෂ් කරාට ඒකෙන් එන URL එක ඩීකෝඩ් කරන්න බැරි වෙනවා ලාවා ලින්ක් එකේ තියෙන ප්ලගින් එකට. ඒකට හේතුව වෙන්නේ මොකද ඒකේ තියෙන ප්ලගින් වර්ෂන් එක ගොඩක් පරණයි. මම ඒක දැනගත්තේ ගොඩක් වෙලා ගිහිල්ලා. එතකොට දැන් ලාවා ලින්ක් එකේ ඩිෆෝල්ට් එකේ 1.9 කියන වර්ෂන් එක තමයි ලාවා ලින්ක් එකේ ප්ලගින් එකේ ඉන්නේ. අපිට අවශ්‍ය කරන්නේ 1.12 කියන වර්ෂන් එක තමයි අපේ ලාවා ලින්ක් සර්වර් එකට අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් මම මෙතනදි කරන්නේ GitHub repository එකක් හදලා මගේ ලාවා ලින්ක් ප්ලගින් ටික දාගෙන local machine එකට ඊට පස්සේ මම ඒක push කරලා මගේ සර්වර් එකට ගන්නවා. එතකොට ඒක තමයි දැන් ඉස්සරහට කරන්නේ. මෙතන ගොඩම කරදර වෙලා තියෙන්නේ මොකද මට ලාවා ලින්ක් එකේ අපි ඕත් කියලා අපි පොඩි අලුත් දෙයක් කරනවා ඕත් කියලා. ඒතකොට මේකෙන් වෙන්නේ ගොඩක් වෙලාවට අපි ලාවා ලින්ක් එකට බොට් කෙනෙක් කියලා නෙමෙයි වෙරිෆයි කරන අපි හියුමන් කෙනෙක් කියලා තමයි මෙතනදී පෙන්වන්නේ. එතකොට ගොඩ කාලයක් සර්වර් එක රඳා පවතින්න පුළුවන් හින්දා. හැබැයි මෙතනදී අපිට එතකොට අපි යූස් කරන ඇප්ලිකේෂන් YML එක තමයි මැනිපියුලේට් කරන්න ඕනේ. එතකොට මේ විදිහට කරද්දී පොඩ්ඩක් ප්‍රශ්න ගොඩයි ඉතින් ප්ලගින්ස් යූස් කරන්න වෙනවා. එතකොට One eternity later. ෆයිනලි මට පුළුවන් වුණා මගේම කියලා ලාවා ලින්ක් සර්වර් එකක් හොස් ගන්න. එතන මේ තියෙන ෆුටේජස් ටිකක් මම ඒවලේ SIT වෙච්ච හැටි කොහොමද මේක වැඩ කරන්න පටන් ගත්ත එකට. හැබැයි දැන් මම කියන්නම් මට අවශ්‍යලා තිබ්බ තුන්වෙනි කාරණේ. ඒ තමයි ඇයි මගේම කියලා ලාවා ලින්ක් සර්වර් එකක් හොස් ගන්න හේතුව. මොකද පළවෙනි දේ තමයි මේක දැන් මගේම සර්වර් එක. එතකොට මට පුළුවන් විදිහට දැන් මේක ෆ්ලෙක්සිබල් සර්වර් එක අප්ඩේට් කරනවා නම් අප්ඩේට් කරන්න ඒ වගේම මොකක් හරි ක්‍රෙඩෙන්ෂල්ස් පාස් කරනවා නම් පාස් කරන. එතකොට මට මගේම කියලා සර්වර් එකක් තියෙනවා. එතකොට මේකේ තියෙන ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි අද ඒ කියන්නේ ගොඩක් YouTube එකේ ඒ වගේම ගොඩක් ඉන්ටර්නෙට් එකේ තියෙන ලාවා ලින්ක් සර්වර්ස් වැඩ ගන්නේ Replit එකේ. Replit වගේ කම්පයිලර්ස් වල නැත්තම් එයාලා ගොඩක් වෙලාවට මේන්ටේන් කරනවා ගොඩක් අඩුයි. එතකොට සර්වර් ඕනර්ස්ලා ගොඩක් මේන්ටේන් කරන්නේ නැති වුණාම එයාලගේ ලාවා ලින්ක් සර්වර්ස් අපිට යූස් කරන්න වෙන්නේ නැහැ. මොකද පැචස් මාරිප්මනින් යනවා. මොකද YouTube එකේ URL decoders වෙනස් වෙන හින්දා. ඉතින් ඕක තමයි අද වීඩියෝ එකේ මට ගේන්න ඕන තිබ්බේ. ඉතින් ඔයා මේ කන්ටෙන්ට් එකට එන්ජොයි කරා නම් අනිවාර්යෙන් like කරලා subscribe කරන්න. ඒක මගේ channel එකේ growth එකට ගොඩක් උදව් වෙයි. ඒ වගේම ඔයාලට මොකක් හරි තව වීඩියෝ idea එකක් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ දාන්න. මම ඒක අනිවාර්යෙන් response කරනවා.
එහෙනම් guys අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.